විමාතෘකාව දෙස අපගේ ඇස් යොමු කරමු මේ උදෑසන. මගේ ඇස් ඔසවන්නෙමි. I lift up my eyes. මගේ ඇස් ඔසවන්නෙමි කියන මාතෘකාව යටතේ අද දවසේ අපි දේව වචනය බලන්නට යනවා. අපි සෑමදෙනා පෙරලගෙන කියවමු ගීතාවලිය 121 Psalms 121. ගීතාවලිය 121 අපි කියවලා අපි ඉම්පස්සේ දෙවියන් වහන්සේගේ වචනයට ඉදිරියට ගමන් කරමු. සහෝදරි කියවයි අපි ආශ්‍රමක එකතුව මේ වචනේ හැමෝම එකතුව කියමු. ආරෝහණ ගීයකි. ආරෝහණ ගීයකි. කිව්වේ නෑනේ ඔයගොල්ලෝ. ආරෝහණ ගීයකි. දැන් පටන් ගන්න. ඕකේ. කඳු දෙසට අයියෝ ඔච්චර සොෆ්ට් කොයිද? මෙයාගේ වොලියම් ටිකක් දෙන්න. කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණින්නේ කොතැනින්ද? අපි හැමෝම කියමු දෙකට. තව චුට්ටක් වොලියම් වැඩි කරන්න යකි. 1 2 go. Yep. මට උපකාර පැමිණින්නේ අහස පොළව මැව් ස්වාමින්ගෙන්. හැමෝම එකතුව කියමු කියලා මම ටැමිල් සර්විස් එකේ සිංහල. නැවත කියවන්න. ආරෝහණ ගීයකි. මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළව මැව් ස්වාමින්ගෙන්මය. උන්වහන්සේ නුඹේ පය සැලවෙන්න නොදෙනසේක. නුඹ ආරක්ෂා කරන තැන වහන්සේ නොනිදනසේක. බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්නම් ස්වාමින් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේය. ස්වාමින් වහන්සේ දකුණින් නුඹට සෙවණය. දහවනේ දිනවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. නුඹ ආරක්ෂා කරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරනසේක. සදාකාලෙටම ස්වාමින් වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂා කරනසේක. හලෙලූයා. මේ ගීතාවලිය 121 අපි කියවද්දී අපිට අවශ්‍ය සියලුම දේවල් වලට එතන පිළිතුර තිබෙනවා. ආමෙන්. ආමෙන්. මදි. ආමෙන්. අවධානය මෙතනට යොමු කරන්න. so ඒ ගීතාවලිය අපි කියවලා බලද්දී එතන අපිට සඳහන් වෙලා තිබෙනවා දාවිත්තුමා කියනවා උන්වහන්සේගේ ආරක්ෂාව සැපයින සෑම දේ කෙසේද අපිට ලබා ගන්න පුළුවන් දෙවියන් වහන්සේගෙන් කියන එක ඕක කියනවා. දැන් මේ පළවෙනි පදය අපි ගත්තොත් කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද කියන මේ වචනේ අපි නිතරම කියන වචනයක් දන්නා වූ පදයක්. නමුත් ගොඩාක් වෙලාවට මේ වචනේ අපි කොතනද පාවිච්චි කරන්න කියලා කිව්වොත් මොකක් කරේ අවශ්‍යතාවයක් එනකොට මොන හරි දෙයක් ගොඩාක් වෙලාවට මේ ආර්ථිකව නැත්නම් යම් කිසි දෙයක් අපිට ඕන වෙනකොට අපි කියනවා අපි කඳු දෙසට ඇස් ඔසවා අපි බලා සිටිමු දෙවියන් වහන්සේ අපිට උපකාර කරයි කියලා. දැන් මේ උපකාරය කියන එක යම් කිසි දෙයක් දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න එක විතරක් නෙමෙයි. කියන්නේ ආර්ථික පැත්තෙන් නැත්නම් එවැනි දෙයකට පමණක් නෙමෙයි. උන්වහන්සේගේ උපකාරය කියන එක අපේ ජීවිතේ ඕනෑම දෙයකට උන්වහන්සේ අපිට උපකාර කරන්න උන්වහන්සේ සූදානම්ව සිටිනවා. හලෙලූයා. ඒ කියන්නේ ඕනෑම දෙයක් ඕනෑම දෙයකට අපි ඒ කඳු දෙස අපගේ ඇස් යොමු කරලා අපි උන්වහන්සේට අඬගසන මොහොතේ ඕනෑම දෙයක් හෝ වේවා දෙවියන් වහන්සේගේ ඕන වාතාවරණයක් වේවා ඕන අවශ්‍යතාවයක් වේවා ඕනෑම දෙයක් හෝ වේවා දෙවියන් වහන්සේ දෙස ඒ කඳු දෙස බලලා අඬගසන්නා වූ මනුෂ්‍යයාට ඒක උන්වහන්සේගෙන් ලබා ගන්න පුළුවන්. හලෙලූයා. ඒක ආර්ථික දෙයක් පමණක් නෙමෙයි. ඒක රෝගයක් වුණත් ඔබ උන්වහන්සේ දෙස බලමින් උන්වහන්සේට කියද්දී උන්වහන්සේ ඔබට සුවය උන්වහන්සේ ලබා දෙන්න බලවන්ත. උන්වහන්සේ දෙස බලමින් පියාණනි මට සමාදානය නැහැ ප්‍රීතිය නැහැ. උන්වහන්සේ ඒ දේ ඔබට ලබා දෙන්න උන්වහන්සේ සූදානම්. ඔබ අනාගතය දිහා බලලා ඔබ බයෙන් ඉන්නවද? ඒ කඳු දෙස බලමින් ඔබ අඩගසනාව මොහොතේ ඔබ උන්වහන්සේගෙන් පිළිතුර ලබා ගන්නට යනවා. ඔබගේ බය ඉවත් වෙන්න යනවා. ඔබට යම් කිසි බාධාවක් තිබෙනවද? ඔබට රැකියාවක් ලබා ගන්නට ඔබගේ
ව්‍යාපාරය තුළ ඔබගේ විවාහයට නැත්නම් ඔබ දරු සම්පතට යම් කිසි බාධාවක් ඔබට තිබෙනද ඔබේ කඳු දෙස බලලා ඔබ අඬගස්සන මොහොතේ උන්වහන්සේගෙන් ඔබ උපකාරය ලබා ගන්නට යනවා. ඔබගේ වීසා එක ප්‍රශ්නයක ඔබ ඉන්නවද නැත්නම් PR ප්‍රශ්නයක ඔබ ඉන්නවද? ඒ කඳු දෙස බලලා ඔබ අඬගස්සද්දී උන්වහන්සේ ඔබට පිළිතුර දෙන්න අවතරන් වහන්සේ. ඔබ ලැජ්ජාවට පත් වෙන්න යනවා කියලා ඔබ හිතනවද? ඔබ නින්දාවට පත් වෙලා සිටිනවද? ඔබ හැමෝම තල්ලු කරනවද? ඔබ තනිකම තුල ඉන්නවද? ඔබේ කඳු දෙස බලමින් අඬගස්සන මොහොතේ එතුමා ඔබට පිහිටවන්නා වූ තනන් වහන්සේ. හalleluya. හalleluya. So මේ කඳු මේ පර්වතය කියන එක මනුෂ්‍යයා තමාට මොන දේ අවශ්‍ය වුණත් ඕන වුණත් එතුමා දෙස බලමින් අඬගස්සන මොහොතේ එතුමා ඒක අපිට ලබා දෙන්න බලවත් දෙවියන් වහන්සේ කියා තමයි දාවිත්තුමා 121 වෙනි ගීතාවලියේ කියා සිටින්නේ. දැන් මේ ලෝකය අපි ගත්තොත් හරි මේ ලෝකය දිහා අපි බැලුවොත් මේ ලෝකයේ හැම දෙයකටම හැමදේම ලබා ගන්නට හැමදේම කර ගන්නට එක දේවල් තිබෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් කියමු ෆැමිලි ප්‍රශ්නයක් නම් ෆැමිලි එකේ යම් කිසි ආරවුලක් තිබෙනවා නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගාව තිබෙනවා දැන් මොනවාද ෆැමිලි කවුන්සලින් කිය. එතනට ගියාම ෆැමිලි කවුන්සලින් විතරයි හම්බ වෙන්නේ. වෙන මොනවත් කවුන්සලින් හම්බ වෙන්නේ නැහැ. ෆැමිලි එක කචල් නම් එතනට ගියාම එයාලා ෆැමිලි එක ගොඩනගා ගන්න පුළුවන් විදිය කියන. නමුත් එයාලා ඔයගේ බිස්නස් එකේ තියෙන ප්‍රශ්නෙට පිළිතුර දෙන්නේ නැහැ. දෙනවද? ඔන්න try කරලා බලන්න නෑ. හරි? එතන බිස්නස් ප්‍රශ්නයකට එතන විසඳුමක් නෑ. බිස්නස් සම්බන්ධ කවුන්සලින් එතන දෙන්නේ නෑ. බිස්නස් කවුන්සලින් බිස්නස් සම්බන්ධව ඔබට යම් කිසි දෙයක් කවුන්සලින් එකක් ලබා ගන්න ඕනේ. ඒකට වෙනම ස්ථානයක් තියෙනවා. මේ වගේ හැම එකටම එක කවුන්සලින් විසඳුම් ලබා ගන්න පුළුවන් එක ස්ථානවල තිබෙනවා. නමුත් අපිට ඒ එක ස්ථානවල වලට යන්න අවශ්‍ය නැහැ. එක ස්ථානයක් තිබෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේ. ඒක තමයි මේ පර්වතය. ඒ පර්වතේ ගාවට ගියාම ඒ පර්වතයේ දෙස බලන මනුෂ්‍යයාට ඕනෑම දෙයකට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ආමෙන්. හalleluya. අද ගොඩක් අය වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඇයි කිව්වොත් පර්වතයේ ගාවට නෙමෙයි ඉස්සල්ලා එන්නේ. අනිත් හැම තැනටම ගිහිල්ලා ඊට පස්සේ කරගන්න බැරි වුණාට පස්සේ තමයි පර්වතය හොයාගෙන එන්නේ. උන්වහන්සේ කියනවා නෑ ඉස්සලා පර්වතයේ ගාවට එන්න මං ගාව සියලු දෙයට පිළිතුර තිබෙනවා. හalleluya. හalleluya. බලන්න heart disease එකක් ආවොත් කියන්නේ හෘදයනේ. හෘදය සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් ආවොත් අපි කාඩියොලොජිස්ට් ගාවට යනවා. නේ එමනේ? කාඩියොලොජිස්ට් ගාවට යනවා. ස්කින් කන්ඩිෂන් එකක් ආවොත් කොහෙද යන්නේ? ඩර්මටොලොජිස්ට් ගාවට යනවා. දත්වල ප්‍රශ්නයක් මොනවාද ආවොත් කොහෙද යන්නේ බ්‍රදර් උපේක්ෂා? ගාවට යනවා. බ්‍රේන් සම්බන්ධව නර්ව් සම්බන්ධව මොනවාරි ප්‍රශ්නයක් ආවොත් නියුරොලොජිස්ට් ගාවට යනවා. දැන් බ්‍රේන් සම්බන්ධව මොනවාරි ප්‍රශ්නයක් ආවොත් ඩෙන්ටිස්ට් ගාවට අපි ගියොත් මොකද වෙන්නේ? එතකොට ඇත්තටම යාට බ්‍රේන් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. නේ? ඒ කියන්නේ යන්න ඕන කෙනා ගාවට යන්නේ නැතුව ඩෙන්ටිස්ට් ගාවට යන්නේ. සෝ ඒ ගිය ගමන්ම ඩෙන්ටිස්ට් දැන ගන්නවා රයිට්. සෝ එන් සෝට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා කියලා එයා ටක් ගාලා ඩයිවර්ට් කරනවා කොහෙටද? නියුරොලොජිස්ට් ගාවට. දැන් කාඩියොලොජිස්ට් ගාවට ගිහිල්ලා මට ස්කින් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වොත් නැත්නම් මේ ස්කින් එකේ ප්‍රශ්න මේ කවුද ඩර්මොලොජිස්ට් ගාවට ගිහිල්ලා මේ මට මේ හાર્ට් එකේ ප්‍රශ්නයක් කියලා කිව්වොත් එයාලා අපිට ට්‍රීට්මන්ට් දෙයිද? නෑ සමහර අය දෙනවා. හැබැයි ඊට පස්සේ ආව බලන්න හම් වෙන්නේ මොචිරේකේ තමයි. දෙනවා. නමුත් මොචිරේකේ තමයි බලන්න වෙන්නේ. ඒකවත් මේ ලෝකයේ හැදිලා තියෙන විදිය එහෙම. මෙතනට ගියොත් මේකට විසඳුමක් තියෙනවා. අතනට ගියොත් අරකට විසඳුමක් තියෙනවා. අපිත් ඒකට උරු වෙලා අපේ ජීවිතයේ එක ප්‍රශ්න වලට එනකොට ඒ අය ගාවට අපි දුවනවා ඒකේ විසඳුම සොයා ගන්නව පිණිස. ආමෙන්. නමුත් ඒ ලැබෙන ගොඩාක් විසඳුම් අපේ ජීවිතේට ස්ථිර විසඳුමක් නෙමෙයි. ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ ලැබෙන ගොඩාක් විසඳුම් తాවකාලික විසඳුමක් වෙලා තිබෙනවා. සමහර වෙලාවට ඒවා අපිට තියෙන ප්‍රශ්නය තවත් වැඩි කරන්න වූ දෙයක්ව තිබෙනවා. ඒකට හරි විසඳුමක් සොයාගන්න බැරුව තිබෙනවා. නමුත් අපි දෙවියන් වහන්සේ ගාවට යද්දී උන්වහන්සේ ගාව අපේ සියලුම ප්‍රශ්නයට සියලුම අවශ්‍යතාවයට උන්වහන්සේ ගාව පිළිතුර තිබෙනවා. හලෙලූයා. අපේ හැම ප්‍රශ්නයකටම හැම රෝගයකටම හැම වාතාවරණයකටම හැම බයකටම හැම සිටුේෂන් එකටම උන්වහන්සේ ගාව අපට පිළිතුර තිබෙනවා. උන්වහන්සේ කියනවා ඒ කඳු දෙස ඇස් ඔසවා බලා සිටින්න
මං ඔබට උපකාර කරන්නට සූදානම්ව සිටිනවා. හලලුයා හලලුයා. අපි දෙවියන් වහන්සේ ගාව පිළිතුර තිබුණත් අපි ගොඩාක් වෙලාවට දෙවියන් වහන්සේ ගාවට යන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ උදෑසනක ඔබගේ සියලුම ප්‍රශ්නවල වලට මං ගාව පිළිතුර තිබෙනවා. ඔබ මා ගාවට එන්න කියලා. දැන් උන්වහන්සේ ගාවට අපි ගියාම උන්වහන්සේ අපිට පිළිතුරු දෙනවා. ඒ කිව්වොත් අපි හොඳ අයින්ද? එහෙමද? අපි හොඳ අයින්ද උන්වහන්සේ ගාවට ගියාම උන්වහන්සේ අපිට පිළිතුරු දෙනවා. එහෙමද නැහැ? උන්වහන්සේ අපිට සොලියුෂන් එකක් දෙනවා. ඒ කිව්වොත් අපි හොඳ අය නිසා නෑ. උන්වහන්සේ ගාවට ගියාම අපිට උන්වහන්සේ අපේ අවශ්‍යතාවයන් ඔක්කොම උන්වහන්සේ සපයලා දෙනවා. ඒ කිව්වොත් අපි හොඳ අය නිසා නෑ. අපි පව්කාරය වෙලා ඉන්නකොට උන්වහන්සේ අපිට උපකාර කරා. ආමෙන්. හලලුයා. ආදම් ඒව හොඳ අයව ඉන්නකොට නෙමෙයි ඔවුන් උන්වහන්සේ උපකාර කරේ. ඔවුන් උන්වහන්සේට අකීකරු වෙලා උන්වහන්සේ එපා කියන දේ කරපු වෙලාවේ ඔවුන් නිර්වස්ත්‍රව සිටියා. ඔවුන්ගේ බලයෙන් ඔවුන් දෙයක් කරගත්තා. නමුත් ඒකෙනුත් ඔවුන් අසාර්ථක වුණා. ඒ වෙලාවේ තමයි දෙවියන් වහන්සේ සතෙක්ව මරලා ඒ සතාගේ හැමෙන් ඒ ස්කින් එකෙන් ඔවුන්ට වස්ත්‍රයක් ලබා දුන්නා. ඒකෙන් අපිට තේරෙන්නේ අපි හොඳ අය හැටියට ඉන්නකොට නෙමෙයි අපි පාපය තුල වැටිලා හිටියත් අපි කවුරු වුවත් අපි උන්වහන්සේ දැස බලමින් අඬගසන ඕනෑම කෙනෙකුට උන්වහන්සේ පිළිතුර දෙන්න උන්වහන්සේ බලවන්තයි. හලලුයා. හලලුයා. ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් කල්වාරි කුරුසියේ උන්වහන්සේ සියලු දේ කර නිම කරා. උන්වහන්සේ නිර්වස්ත්‍රව උන්වහන්සේ කල්වාරි කුරුසියේ උන්වහන්සේ සිටියා. ඒ කාරණ කොටගෙන ඔබත් මමත් අද දවසේ ලැජ්ජාවටපත් වෙන්න අවශ්‍ය නැහැ. හලලුයා. ඒ කල්වාරි කුරුසිය දෙස බලන මනුෂ්‍යයා, ඒ පර්වතයේ දෙස බලන මනුෂ්‍යයා ඕනෑම පීඩාවක් ප්‍රශ්නයක් මැද්දේ එතුමා දෙස බලුවොත් උන්වහන්සේ ඒ අයගේ නිර්වස්ත්‍රභාවය උන්වහන්සේ නැති කරනවා. ඒ අයගේ ලැජ්ජාව උන්වහන්සේ නැති කරනවා. ඒ අය ලැජ්ජ වෙයි කියලා නැත්නම් නින්දාවට පත් වෙන්න යනව ඒ අයව උන්වහන්සේ ඒ ජීවිතය වෙනස් කරලා උන්වහන්සේ දෙන්නා වූ තැනන් වහන්සේව සිටිනවා. ඒකවත් උන්වහන්සේ සියලු ලැජ්ජාව උන්වහන්සේ කුරුසියේ පිට අපි නිසා උන්වහන්සේ ලබා ගත්ත නිසා. ඒ වගේම උන්වහන්සේ ලැබපු කස පාරවල් කරනකොටගෙන අපිට සුවේ තිබේ. ඒ නිසා ඒ පර්වතේ වන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරේ ඇස්තවන්නා වූ අයට සම්පූර්ණ සුවය තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ අපගේ සියලු පාපය උන්වහන්සේ උස්සලා ගත්ත නිසා උන්වහන්සේ දෙස බලන්නා වූ අපි සෑම දෙනාද ධර්මිෂ්ඨයන් ඇටියට අපි සිටිනවා කියලා වචනේ සඳහන් වෙලා තිබෙනවා. හලෙලූයා. උපකාරය කියන්නේ හෙල්ප් එක. හෙල්ප් කියන්නේ ඕනෑම තැනක ඕනෑම මොහොතක අපි උන්වහන්සේ දෙස බලමින් අඬ ගසද්දී ඒක ඕනෑම දෙයක් හෝ වේවා අපිට උන්වහන්සේගෙන් උපකාර ලබා ගන්නට පුළුවන්. හලෙලූයා. සමහර අය කියන දේ තමයි මම මිනිස්සුන්ගෙන් උදව් ගන්න කැමති නැහැ. මම අත්පාන්න කැමති නැහැ. කාගෙන්වත් උපකාරයක් ගන්න කැමති නැහැ කියලා. ඒක හොඳ දෙයක්. එහෙම ගන්න නැතුව ඉන්න තරමට ඒක හොඳයි. මොකද එම ගත්තම සමහරට ඒක නිසා ගොඩාක් දේවල් වලට ඔබට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ මූණ සොයන්න ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ මූණ සොයන්න උන්වහන්සේ කියලා කවදාවත් කියන්නේ මේ ආවලා මගෙන් ඩොලර් 10ක් ඉල්ලුවා. උන්වහන්සේ කියනවද? නැහැ. ඔයා උදේට ඉල්ලන්න, දවල්ට ඉල්ලන්න, රැට ඉල්ලන්න මට එක්කෙනෙක්ව විවාහ වෙන්න ඕනේ ස්වාමිනී මට එක්කෙනෙක්ව හොයලා දෙන්න කියලා උන්වහන්සේ සීක්‍රට් මේන්ටේන් කරන්න උන්වහන්සේ වගේ කවුරුත් නැහැ. ආමෙන්. බය වෙන්න එපා. බය නැතුව කියලා කියන්න. ස්වාමිනී මම මේ වගේ පාපයක් කරා. මේ වගේ වචනයක් මගේ කටින් පිට වුණා. මගේ භාර්යාවට දන්නේ නැතුව මම පොඩි බැල්මක් දැම්මා. මගේ හස්බන්ඩ්ට දන්නේ නැතුව පොඩි බැල්මක් දැම්මා. මේක ගිහිල්ලා යාළුවට කියන්න පත්තරේ දායි. දෙවියන් වහන්සේට ගාවට කියලා කියන්න ස්වාමිනී මම දන්නේ නැතුව මගේ අතින් වැරද්දක් වුණා. එහෙම කියලා කරලා කියලා කියන්න එපා. හරි මගේ අතින් මේව වැරද්දක් වුණා. වචනයක් පිට වුණා. ක්‍රියාවක් ඔබ අකමැති දේ මම කරා සිතුවා ස්වාමිනී මට සමා වෙන්න කියලා ඒ පර්වතයේ දෙස බලනලා අඬ ගසනා වූ මනුෂ්‍යයන්ට උන්වහන්සේ පිහිට වෙනවා. ආමෙන්. ආමෙන්. මනුෂ්‍යයන් ඇවිල්ලා අපි නිතරම ගිහලා දෙයක් ඉල්ලනකොට ඒකට කරදරයක්. සමහරවිට ෆෝන් ආන්සර් කරන්න නැග්ගේ දොර එළියට ගිහලා ඉබදානවා. හරි සෝ මනුෂ්‍යයන්ට සමහර වෙලාවට ඒක හරි කරදරයක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ එම නැහැ. දෙවියන් වහන්සේ මේ කිව්වද අපිට ලිමිට් කරලා තියනවද? දවසකට දෙපාරයි සතියට තුන් පාරයි එහෙම කියලා ලිමිට් කරලා තියන නැහැ. ඕනම වෙලාවට උන්වහන්සේ දෙස බලමින් ඒ කඳු දෙස බලමින් අපිට අඬ ගහන්න පුළුවන්. ඒක ආර්ථික ප්‍රශ්නයක්ද උන්වහන්සේ පිළිතුරු දෙයි. රෝගයක්ද උන්වහන්සේ සුවය දෙයි. පාපය තුල ඉන්නවද? අබ්බැහිකමක් තුල ඉන්නවද? උන්වහන්සේ දෙස බලලා අඬ ගහන්න උන්වහන්සේ අපිට පිහිටවන්නා වූ දෙවියන් වහන්සේ. එම නිසා ඔබගේ ඇස් නිතරම කඳු දෙස පමණක් ඔබ තබා ගන්න. හලෙලූයා.
මේක එක් පළවෙනි එක. දෙවෙනි එක කඳු දෙස බලන එක කියන එක පළවෙනි එක. ඕකේ? කඳු දෙස බලනවා. ඒක පළවෙනි එක. අපේ උපකාරයට, අපේ අවශ්‍යතාවයට, සියලු දෙයට අපි කඳු දෙස අපි ඇස් ඔසවා බලනවා කියන එක පළවෙනි එක. දෙවෙනි එක මේ කඳු දෙස ඇස් ඔසවා බැලුවාම ඔක්කොම ආශිර්වාද ටික ගලාගෙන එනවා. නැත්නම් ඔක්කොම දේවල් එකම ඕවර් නයිට් එකේ මෙස් අප් වෙලා තියෙන දේවල් ඔක්කොම ඕඩර් එකට එහෙම නැහැ. ඔබ කඳු දෙස ඇස් ඔසවා බලනකොට ඒ උපකාර කරන්න වූ තනන් වහන්සේ ඔයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. මොනවද දෙන්නේ? ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. ආමෙන්. දැන් ඔබට මේ ටේබල් එකක් ඕනේ කියලා ඔබ මෙහෙ ගිහිල්ලා කොහෙද? මොනවාරි ෆර්නිචර් ෂොප් එකක් යන්නේ? IKEA. නියමයි. IKEA එකට ගිහිල්ලා ඔයා කියනවා මට මේ මේස ඕනේ කියලා. හරි. ඔබ බලනවා ලස්සන ෆොටෝ එකක් තියෙනවා. කොහමද ටේබල් එක එන්නේ? ඔක්කොම කෑලි එන්නේ. ඒක අරගෙන ගෙදර ආපු ගමන් ඒක හදාගන්න බෑ. ඊට පස්සේ මැනුවල් එකක් තියෙනවා. ඒ මැනුවල් එක බලලා ඒම හදලා මේම හදලා ඉවර වෙනකොට ඒ ටේබල් එක ඒ විදිහට ලස්සනට එනවනේ. එතන කියනවා මේ නට් එක මෙතන දාන්න. අපේ අය ඔක්කොම කරලා මේක නට් එකක් ඉතුරුයිනේ. ඒගොල්ලන්ට වැරදිලා වැඩිපුර නෑ. ඔයාට එච්චර ආදරේ නෑ ඒගොල්ලෝ. වැඩිපුර දාන්නේ නෑ. නැත්නම් මේක දාන මේක හරි හෝල් එක මේකට යන්නේ නෑනේ. මේගොල්ලෝ මේ ලෑල්ල මේක හරියට නෑනේ. එයාලා ඔක්කොම නූලට ගානට හරියට තමයි කරලා දෙන්නේ. එක මේ පොඩි ස්ක්‍රූ එකක්වත් නිකන් දාලා එවන්නේ නෑ ඔයගලන්ට ආදරේට. ඔක්කොම හරියට තමයි එන්නේ. අපි ඒක හරියට බලලා හදද්දී ඒක හරියට ඒක ඉවර වෙනවා. මොකක්ද ඒ ෆර්නිචර් එක ඒක හරි විදියට ඒක ලස්සනට ඉවර වෙනවා. රයිට්? කියපු ටයිම් එකකට සමහර වෙලාවට හරියට 20 minutes කියනවා 30 minutes කියනවා හරියට ඒ වෙලාවට ඉවර වෙනවා මේ හරියට ඒක ෆික්ස් කරාම. ලයිෆ් එකේ කඳු දෙස ඇස්වසව බලනකොට ඒ කන්දෙන් ඒ දෙවියන් වහන්සේගෙන් අපිට එනවා ඉන්ස්ට්‍රක්ෂන්ස්. මේම කරන්න මේ නට් එක මෙතන දාන්න. නෑ මේක ඕනේ නෑ. මම මේක දානවා. නෑ මේක ඕනේ මේක දැම්ම මෙතන. ඒතර තමයි ස්ට්‍රොං. නෑ ඕක ඕනේ නෑ. ඕක දාන්න කියලා ඕනේ නෑ. ඊට පස්සේ දැම්මට පස්සේ මේස මෙහෙම යනවා. අඳුමක් ගන්න ගියාම මෙහෙම යනවා. අල්මාර. හරි. පුටුවේ මේ ටේබල් එකේ බෑඩි වුණාම ටේබල් එක මෙහෙම වෙනවා. පැද්දි පැද්දි. ඇයි දාන්න ඕන ස්ක්‍රූස් ටික දාන්න ඕන තැනේ දාලා නෑ. So ඒකේ මැනුවල් එකක් තියෙනවා. ඒකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තිබුණා. ඒ අනුව ඒක ෆලෝ කරලා ඒක කරද්දී ඒ එන් ප්‍රොඩක්ට් එක හරියට අපිට ලබා ගන්න පුළුවන්. හලෙලූයා. කඳු දෙස ඇස්වසවා අපි බලනවා. ඒක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කන්දෙන් අපිට එන ඉන්ස්ට්‍රක්ෂන්ස් අපි ෆලෝ කරන්නේ. ඊට පස්සේ මොන හරි දේවල් වලට අවුනම දෙවියන්වහන්සේ කියලා තමයි කරේ. දෙවියන්වහන්සේ කියලා කරපෙන් පායි කරේ. ඊටු දෙක හරියට කරේ නැහැ. හරියට නට්ටක දැම්මේ නැහැ. ඒ නිසා තමයි දැන් ජීවිතේ සමහර ප්‍රශ්න. එක මිනිහෙක් හවස 5ට ෆ්ලයිට් එකටලු යන්න ඕනේ. ඩ්‍රයිවර්ට කිව්වලු මට ගෙදරින් එයාපෝට් එකට යන්න පැයක් යනවා. ඔය හරියට 2ට අපේ ගෙදරට එන්න. බලන් ඉන්නවා. ඩ්‍රයිවර් උන්නේ ආවේ 2:00ට. මට හරි තරහා ගියා. පැය 2:00 තියෙන යන්න ඕනේ ෆ්ලයිට් එක මිස් වෙයි. එහෙම කියලා පස්සේ අර මනුස්සයා සෝරි කියලා ඔක්කොම කරලා ඊට පස්සේ පැය භාගයකට පස්සේ ගෙදරින් පිටත් වෙනවා. දැන් පැය 2:00 තියෙන්නේ. යනකොට ෆ්ලැට් ටයර්. හරි? ටයර් එකේ හුලං ගියා. ටාස්. හරි. දැන් ඒක හදන්න ගියා. ඒක ඔක්කොම හදාගෙන ඉන්නකොට එතන පැයක් විතර ගියා. සෝ ඒ වෙලාවේ මොටර් බයික් එකකින් එක්කෙනෙක් ආවා. එයා කිව්වා නගින්න සර්. නගින්න සර්. මං ඔයාව ගෙනියලා එයාපෝට් එකේ දාන්න මට තේරෙනවා ආදිසියෙන් යන්න ඉන්න ගමනක්. මං ඔයාව ගෙනියලා දාන්න එයාපෝට් එකේ. මම ටක් ගාලා මගේ හෑන්ඩ් ලගේජ් එක ගත්තා මම යනවා කියලා ඊට පස්සේ ගියා. එයාපෝට් එකට ගිහිල්ලා දුවලා ගිහිල්ලා චෙක් ඉන් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ ෆ්ලයිට් එක ඇතුළට ගියාට පස්සේ ආපා මේ ෆ්ලයිට් එකේ වාඩි වෙලා කිව්වලු මේ ඩ්‍රයිවරුන් නෑ පරක්කු කරා. ඒ වෙලාවේ දෙයියෙක් වගේ මිනිහෙක් ආවා. ඇවිල්ලා මාව කොහොම හරි මේ ෆ්ලයිට් එකට දැම්මා. නැත්තම් මේ ෆ්ලයිට් එක මිස් වෙනවනේ මට. එහෙම කියලා කිව්වලු. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරාලු. 33000 උඩ ගියාට පස්සේ උඩින් පයිලට් කියනවලු attention please කිව්වලු එන්ජින් එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. ඕගොල්ලෝගේ දෙයියන්ව සීකර ගන්න කියලා කිව්වලු. මම කිව්වලු දෙයියෝ මට ඩ්‍රයිවර්ව පරක්කු කරලා පෙන්නුවා. ඉස්සලාම පරක්කු කරා මේ ෆ්ලයිට් එක මිස් වෙන්න ඕනේ කියලා. දෙවනුව ටයර් එකත් ෆ්ලැට් වුණා. ඒනොත් මට සිග්නල් එකක් ආවා යන්න එපා කියලා. එහෙම මං ඉන්නකොට
මාරයා වගේ එකෙක් ආවා මොටර් බයික් එකේ. ඇවිල්ලා මාව ගෙනල්ලා මේක ඇතුළට දාලා ගියා. දැන් මම මැරෙන්න යනවා කියලා. පොඩ්ඩ වෙලාවකට කලින් දෙයියෝ වගේ පෙනිච්ච මිනිස්සයා දැන් එයාට මාරයා වගේ පේනවා. රීසන් එක දෙවියන් වහන්සේ සමහර වෙලාවට අපිට එක එක මාර්ගවල වලින් කතා කරනවා. අපි ඒක අහන්නේ නැහැ. අපි කොහොමරි නෑ මේක කරගන්න ඕනේ කියලා අපි දුවනවා. කොහොමරි මේක කරගන්න ඕනේ. අපි සමහරවිට පුෂ් කරලා කඳු දැස බලනවා. කන්දෙන් කිසිම උත්තරයක් එන්නේ නැහැ. එන මම කරනවා කියලා අර කවුද සාවුල් කරා වගේ බැලුවා සාමුවෙල් ආවේ නැහැ. දැන් ඉතින් සාමුවෙල්ගෙන් වැඩක් නැහැ. මම්ම කරන්නම් පූජාව කියලා. ඔව් අදිස්සි වෙලා ඕක කරා. ඒ වගේ දෙවියන් වහන්සේගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් එක එනකන් සමහර වෙලාවට අපි ඉන්නේ නැහැ. අපි පුෂ් කරගෙන කරන්න යනවා. අපි අදිස්සි වෙලා දේවල් කරන්න යනවා. ඒම නිසා ඊට පස්සේ අපි සිතා ගන්න බැරි ගැටලු වලට ප්‍රශ්න වලට අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේ දෙස බලනවා නැත්නම් කඳු දෙස ඇස් යොමු කරනවා කියන එක එකක්. උන්වහන්සේ කියන දේ කරනවා කියන එක තව එකක්. ආමෙන්. 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 අපි ගොඩක් වෙලාවට කඳු දෙස අපි ඇස් ඔසවා අපි බලලා උන්වහන්සේට අපේ අවශ්‍යතාවය අපි බලාපොරොත්තු වෙන දේ අපි කියනවා. අපි ගොඩක් වෙලාවට කියනවා. නමුත් ඊට පස්සේ ඒකේ පිළිතුරත් මේම වෙන්න ඕනේ, මේම තියෙන්න ඕනේ කියලාත් අපි හිතන එකයි තියෙන ප්‍රශ්නේ. උන්වහන්සේ මේක මේ විදිහට කරන්න ඕනේ. මේ විදිහට උන්වහන්සේ කරලා දෙන්න ඕනේ. මේ කාල සීමාව තුළ උන්වහන්සේ කරන්න ඕනේ. එහෙම කියලා අපි උන්වහන්සේට ඉන්ස්ට්‍රක්ෂන්ස් දාන එකත් උන්වහන්සේගේ මේ විදිහට මේක වෙන්න ඕනේ කියන අපි ඉල්ලන නිසා තමයි ගොඩාක් වෙලාවට අපි ලයිෆ් එකේ මේ දේවල් හරියට සිදු වෙන්නේ නැතේ. අපි ගිය සතියේ බලපු ඒ පදේ නැවත පොඩ්ඩක් අපි කියමු. දෙක රාජාවලිය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය 2 Kings chapter 5 verse 10. අපි දන්නවා මේ නාමන්ට ඕන වුණා සුවය. ඔහුගේ වැඩකාර ළමයා කියනවා ඔබ එලිසා අනාගත පත්‍රතුමා ගාවට ගියාම ඔබට සුවය ලබා ගන්න පුළුවන් කියලා. ඒ නිසා ලොකු එෆර්ට් එකක් අරගෙන ලියුමකුත් අරගෙන ඉස්සලාම රජතුමා ගාවට යනවා. ඊට පස්සේ රජතුමා කියනවා ඔයා දැන් යන්න එලිසා ගාවට කියලා. ඊට පස්සේ එලිසා අනාගත පත්‍රතුමා ගාවට යනවා. එතනට යනකොට උතර තේරුම් ගන්න ඔහුගේ මනසේ දැන් මොනවද තියෙන්නේ? මම එලිසා අනාගත පත්‍රතුමාව හම්බුනාට පස්සේ මට සුවය ලැබෙයි. ආමෙන්. ඔට end of the day ඔට ඕනේ සුවය. ආමෙන්. ඔට ඕනේ සුවය. මම දැන් යනවා මට සුවය ලබා ගන්න පුළුවන් කියන මයින්ඩ්සෙට් එක තමයි ඔය දැන් එලිසා ගාවට ගියේ. එතන ගියාට පස්සේ සිදු වෙන දේ බලන්න. එලිෂා ඔබ ගොස් යොර්දානෙහි සත්වරක් නාන්න. එවිට ඔබේ මාංශය හරි ගැහි ඔබ පවිත්‍ර වන්නේහි යයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේ. හරි. ඔව් ගිහිල්ලා පර්වතය. එහෙම නැත්නම් ඔව් ගිහිල්ලා එලිෂා අනාගත වතුරුතුමා දිහා බලමින් ඉන්නවා. ඔව් පණිවිඩයක් කියනවා. ඔබ යෝර්දාන් ගඟට ගිහිල්ලා සත්වතාවක් ඔබ මොනවාද? නාන්න. ඔබ ගිහිල්ලා එන්න ඕනේ. එහෙම කියලා ඔව් කියනවා. ඒක ඇහුව ගමන් මොනවාද සිද්ධ වුනේ ඊළඟ පදය? නුමුත් නාමන් කෝපව යන්ට ගියේය. ඊළඟ පදය. හෙතෙම කියනුවේ නෑ පොඩ්ඩක් ඊළඟ පදය ආවෙන්නේ. නාමන් කෝපව යන්ට ගියේය. හෙතෙම කියනුවේ ඔවුට තරහා ගියා. දැන් ඔවුට ඕනේ මොනවද කියන්නේ? නාමන්ට මොනවද ඕනේ? සුවය. දැන් මෙතන එලිසා අනාගත වතුරුතුමා මොනවද කියන්නේ? මේම ගිහිල්ලා කරන්න සුවය ලැබෙයි. ලැබෙනවනේ. ඔව් බලාපොරොත්තු වුණා සුවය ලැබෙන්න යනවා. හරි. ඒ වුණාට නාමන්ට කෝපය ඇති වුණාලු. ඇයි කෝපය ඇති වුනේ කියලා බලන්න. ඔහු පිටතට මා ළඟට ඇවිත් මේක ඔව් හිතපු එක. පිටතට මා ළඟට ඇවිත් තමාගේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ නාමය කියා දෙවියන් වහන්සේගේ නාමය කියා යාඥා කර කුෂ්ඨය මැද්දෙහි තමාගේ අත වනා කුෂ්ඨය මැද්දේ අත තබා රෝගියා සුව කරනවා ඇතැයි සිතුවෙමි. ඒක එයා හිතාගෙන ආපු එකක්. පර්වතයේ දෙස බලලා අඬ ගැහුවා. එලිෂා අනාගත වතුරුතුමා ගාවට ගියොත් සුවය ලැබෙයි කියලා කිව්වා. ඒක මං ආගෙන ආවා. නමුත් මෙතෙන්ට මං ඇවිල්ලා එනකොට මම මේ වගේ දෙයක් කිව්ත් හිතාගෙන ආවා. මෙහෙම කරලා මට සුවය ලැබෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එයා මට කියනවා යෝර්දාන් ගඟේ ගිහිල්ලා ස්නානය කරන්න කියලා. මට ඒක කරන්න බෑ කියලා ඔහු තුල කෝපයක් ඇති වුණා. එතනින් අපිට පේන්නේ ඔහු තුල ඒ වෙලාවේ තිබිච්ච නැති යටාත්කම තිබුණේ. ඔහුට ඕනේ මම මෙහෙම මට උත්තරෙත් ඕනේ. මම බලාපොරොත්තු වෙන විදිහට වෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. මට උත්තරේ ඕනේ. නමුත් ඒක මම බලාපොරොත්තු වෙන විදියට මට මාව සුව කරන කෙනා මාව සුව කරන්නත් ඕනේ. එහෙමයි. අද අපිත් ගොඩක් වෙලාවට එහෙමයි. දෙවියන් වහන්සේ මේක කරන්න ඕනේ. මේක මම කියන මේ වෙලාවේ ඇතුළේ දෙවියන් වහන්සේ කරන්න ඕනේ. ඒක මේම කරන්නත් උන්වහන්සේ ඕනේ. ආමෙන්. ආමෙන්. හොඳයි.
මට මේක වෙන්න ඕනේ, මට මෙහෙම වෙන්න ඕනේ, මේක දෙවියන් වහන්සේ මම කියන විදියට දෙවියන් වහන්සේ මට මේක කරලා දෙන්න ඕනේ කියන තැන තමයි අපි ගොඩක් වෙලාවට අපි සිටින්නේ. කමක් නැහැ. ඒක වැරදි නෑ. එහෙම හින්ද. නමුත් සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ මාර්ගවල වෙනස්. ආමෙන්. අපිට දන්නේ නැති වුණාට දෙවියන් වහන්සේ වෙන මාර්ගයක් තියලා ඇති. ආමෙන්. සමහරට දෙවියන් වහන්සේ අපිට වෙන විදියකින් ඒක අපිට කරන්න ඉන්නවා ඇති. අපි ඒකට ඉඩ හරින්නට අවශ්‍යයි. හලලූයා. නාමන්ට ලොකු කෝපයක් ඇති වෙනවා. නාමන් කිව්වා ඊට පස්සේ තමයි ඔව් කිව්වේ නෑ අපේ දේශේ නැද්ද ගංගාවක් නැද්ද මට පුළුවන් ඒ යන්න කියලා. මොකද ඊට පස්සේ ඔගේ වැඩ සමාවෙන්න වැඩකාරයාගේ වචනෙට ඔ කීකරු වෙච්ච නිසා විතරයි එදා ඔව් සුවය ලැබලා ගියේ. නැත්තම් ඔව් නෑ කියලා ඔව් හැරිලා ගියා නම් එදා උට සුවය අහිමි වෙන්න තිබ්බා. අද දෙවියන් වහන්සේ දැස බලමින් ඉන්න ඔබ දෙවියන් වහන්සේ මගේ පවුල ආශිර්වාද කරන්න ඕනේ. දෙවියන් වහන්සේ මගේ අනාගතය ආශිර්වාද කරන්න ඕනේ. දෙවියන් වහන්සේ මං කරන දේ ආශිර්වාද කරන්න ඕනේ කියන එක හරි. නමුත් දෙවියන් වහන්සේ කියන විදියක් ඇති. ඒකට ඔබ යටහත් කරද්දී, ඒකට ඔබ කීකරු වෙද්දී, ඒ වචනය තුල කියා තිබෙන ලෙස උන්වහන්සේ ඔබේ ලයිෆ් එකේ උන්වහන්සේ කරයි. හලෙලූයා. හලෙලූයා. ගීතා යෙසායා 41 13 14 අපි කියමු. Isaiah chapter 41 verse 13 and 14. මක්නිසාද ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම. දෙවියන් වහන්සේ අපිට මෙලෙස කියනවා. බය නොවෙන්න. බය නොවන්න. මම ඔබට පිහිටවන්නෙමි. මම ඔබට පිහිට වෙනවා. ඒ නිසා මේ වාතාවරණය තුල ඔබ බය වෙන්න එපා. මම ඔබට පිහිට වෙනවා. ඔබේ දකුණත අල්ලන්නෙමි. අපේ දකුණ අත උන්වහන්සේ අල්ලගෙන ඉන්නවලු. ඊළඟ පදය. පණුවෙක් වැනි වූ යාකෝබ් ඔබද ඊශ්‍රායල් මිනිස්සෙනි ඔබ සැමද බය නොවෙන්න. බය වෙන්න එපා. ඔබ සාමාන්‍ය කෙනෙක් වගේ පේනවා ඇති. නමුත් ඔබ බය වෙන්න එපා. මම ඔබට පිහිටවන්නෙමි ස්වාමින් වහන්සේ කියන සේක. ඔබේ මීදුම් කරයානෝ ඊශ්‍රායල්ගේ ශුද්ධ තැනන් වහන්සේය. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ කියනවා මම ඔබව ගලවනවා, මම ඔබව මුදවනවා මේකෙන්. ඔබ මා දෙස බලමින් ඉන්නවා. මම ඔබට දෙන ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක අනුව ඔබ යන්න, මම ඔබව ගලවන්ට මුදවන්ට මම බලවත් තනන් වහන්සේ. හලෙලූයා. අපේක සිදුවීමක් දන්න සිදුවීමක් වචන දෙකක් අපි කියමු. ලූක් සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 43 44 පදේ අපි කියමු. අපි දන්නා වූ සිදුවීමක් තමයි Luke chapter 8 verse 43 and 44. 12 අවුරුද්දක් මහලේ රෝගය ඇතුව වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම් කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්නට බැරි වූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත් උන්වහන්සේගේ සලුවේ දාවන්නට අත ගැසුවාය. එක්කෙනෙහිම ඇගේ ලේ ධාරාව නැවතුනේය. හරි. 43ට නැවත යමු. බලන්න මෙතන අපි දන්නවා මේ සිදුවීම. මෙතනදී බලන්න මේ සහෝදරියට ලේයාමේ රෝගයක් තිබෙනවා. ඇගේ ශරීරයෙන් රුධිරය පිටත් වෙනවා අවුරුදු 12ක් තිස්සේ. අවුරුදු 12ක් තිස්සේ ඒ රුධිරය පිටත් වෙනවා. ඒ වචනේ සඳහන් වෙලා තිබෙනවා වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම් කොට. එයා මේ රෝගය පටන් ගත්ත දවසේ ඉඳලා ඈගාව තියෙන මුදල් ඈ වියදම් කරලා බැලුවා. ඈගාව තිබුණා මුදල් ඔක්කොම වියදම් කරලා බැලුවා. දෙමළ බයිබලයේ කියලා තියෙන විදිහට මේ ඈගාව තියෙන සියලු සොත්තු කල කියන්නේ ඈට තිබුණා වූ සෑම සම්පත් ඈට සමහරලාට ගෙවල් දොරවල් හරි මොන හරි තියෙන්න ඇති. ඒ හැමදේම විකුණලා මේ ડોක්ටර් ගාවට යනවා අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ ડોක්ටර් කියනවා මෙච්චර සල්ලියක් ඕනේ මේක කරන්න. එතකොට මොකක් කරේද විකුණලා කරලා ඒ සල්ලි ටික එහෙට දෙනවා. ඊට පස්සේ බලනවා ඒකෙන් සුවයක් නැහැ. ඊට පස්සේ ආයෙ තව තැනකට යනවා. ආයෙ තව තැනකට යනවා. තැනින් තැනට යනවා. නමුත් ඇයට සුවය ලැබුණේ නැහැ. නමුත් මොනවද අන්තිමට ඇයට සිද්ධ වුණේ? ඇය ගාව තිබුණු හැමදේම ගෙවල තිබුණ හැමදේම ඇය නැති කරගත්තා. ඇයට තිබුණු හැම සම්පතක්ම ඇය නැති කරගත්තා. නමුත් ඒ නැති වුණාට මොනවද සිද්ධ වුණේ නැත්තේ? සුවය ලැබුණේ නැහැ. සම්පත් ඔක්කොම නැති වුණා. සම්පත්ලා ඔක්කොම ගියා. ඒ වුණාට සුවය ආවේ නැහැ. සම්පත්ලා විතරයි ගියේ. යනවා ඔක්කොම සම්පත්ලා යනවා. නමුත් සුවය විතරක් ඇයට ලැබුණේ නැහැ. මේක තව විදියකින් කියනවා නම් ලෝකයට බැරුව තිබුණා ඇයගේ තිබෙනා වූ ඒ අවශ්‍යතාවයට පිළිතුරක් දෙන්න. ලෝකයේ ගාව ඊටපු මිනිස්යන්ට නැත්නම් වෛද්‍යවරුන්ට එහෙම නැත්නම් ඒ ඔවුන්ගේ ඥාණයෙන් ඔවුන්ට බැරුව තිබුණා ඇයට අවශ්‍ය සුවය ලබා දෙන්න, ඇයව ඒකෙන් ගොඩ ගේන්න, ඇයට ඒකෙන් නිදහස ලබා දෙන්න. මිනිස්යන්ගේ බුද්ධියෙන්, මිනිස්යන්ගේ දෙයින් මිනිස්යන්ට කිසිම දෙයක් කරන්න
බැරුව තිබුණා. ඇයට ඇස්සනවා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාව. නමුත් මේ සිදුවීම කියද්දී තිබෙන හොඳම දේ තමයි ඇයට ඇහුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා එක්කෙනෙක් ඉන්නවා මෙම මිනිස්යන්ගේ රෝගයන් සුව කරනවා. එහෙම කියලා ඇයට ඇහුණා. නමුත් ඇයට ඇහිච්ච නැති දෙයක් තිබුණ එක තමයි උන්වහන්සේගේ සලුව ඇල්ලුවම සුවය ලැබෙයි කියන දෙයක් ඇහිට ඇහිලා නැහැ. ඒකත් එහෙම දෙයක් උනේ නැහැ මීට කලින්. උනාද බයිබලේ? නැහැ. එහෙම දෙයක් උනේ නැහැ. නමුත් ඇය ඔක්කොම try කළා යේසුස් වහන්සේ යනකොට ඇය පිටිපස්සෙන් ගිහලා ඇය තුල ඇදහිල්ලක්. ඇය තුල ඇදිලා මං උන්වහන්සේගේ සලුව අල්ලමු. ඇය ගිහලා ඇල්ලුවා. එච්චර මුදල් වියදම් කරලා කරගන්න බැරි වෙච්ච දේ. එච්චර ડોක්ටර්ස්ලාව හම්බෙලා නැත්නම් ස්පෙෂලිස්ට්ලාව හම්බෙලා හැමදේම විකුණලත් ඇයට ලබා ගන්න බැරි වෙච්ච සුවය මෙතනින් අපිට පේනවා කොච්චර ලේසියෙන් ඇය ලබා ගත්තද කියලා. ආමෙන්. හලෙලූයා. අද අපි ගොඩාක් වෙහෙසටපත් වෙලා ඉන්නේ ඇයි කියලා කිව්වොත් අපි බලන්න ඕන කෙනා දිහා බලන්නේ නැහැ. එතුමා දෙස බලන්නේ නැහැ. එතුමා කියන දේ කරන්නේ නැතුව අපගේ මාංශයෙන් අපේ බලයෙන් අපේ ශක්තියෙන් අපි බොහෝ ප්‍රශ්නවල වලට විසඳුම සොයන නිසා මේ ලෝකේ ආකාරයට අපි ගිහිල්ලා අපගේ විසඳුම සොයා ගන්න නිසා එහෙම නැත්නම් Google එක කියන නිසා එහෙම නැත්නම් AI කියන විදිහට අපේ ප්‍රශ්නවල වලට විසඳුම් සොයන නිසා ෆ්‍රී ටයිම් එකේ මම මොනවද කරන්නේ මට පැයක් ෆ්‍රී තියෙනවා මම මොනවද කරන්න කියලා අද මිනිස්සු AI එකෙන් අහනවා. ඩෙන්ටිස්ලා ගාවට තමයි ගෙනියන්න ඕනේ. මම නිවාඩුවකට යනවා මෙතන ඉඳලා මෙච්චර දවස් මම හින්ද යනවා මට කරන්න ඕනේ මොනවද කියලා AI පොඩ්ඩක් කියන්නකෝ. බලන්න මිනිස්සු ගිහිල්ලා තියෙන තැන. අපි hina වෙනවා නමුත් මේක තමයි ඇත්ත. මේ වගේ තැනකට අද මිනිස්සුපත් වෙලා තිබෙනවා. ඒ නිසා හැම දෙයකටම අපි එක්ක YouTube එකේ ගිහිල්ලා හොයනවා විසඳුමක්. එහෙම නැත්නම් Google කරනවා. දැන් ඒකත් එහාට ගිහිල්ලා AI එකට යනවා ගිහිල්ලා අපි එයින් මේන් උත්තර හොයන නිසා අපිට හරි උත්තරයක් එන්නේ නැහැ. හරි උත්තරයක් අපිට ලබා ගන්න බැරුව සිටිනවා. නමුත් කඳු දෙස ඇස්සොසවා බලන මනුෂ්‍යයට පිළිතුරක් තිබෙනවා. ආමෙන්. ෆැමිලි ප්‍රශ්න මාත්‍ය වෙලාවට ගෙදර එන්නේ ආවම මාත් එක්ක ටයිම් ස්පෙන්ඩ් කරන්න. ප්ලීස් ගිව් මී අ සොලියුෂන්. දෙවි මේ තත්ත්වයට තමයි මේ දැන් ලෝකෙපත් වෙමින් ඉන්නේ. ළමයා ෆෝන්ස් වලට හරි ඇඩික්ට්. ගිව් මී අ සොලියුෂන්. නෑ ඔක්කොම සොලියුෂන්ස් උන්වහන්සේ ගාව තියෙනවා. ආමෙන්. ඔබ අල්ලන්න ඕන කෙනා අල්ලන්න. සොයන්න ඕන උන්වහන්සේගේ මූණ. එතුමාට යාඥා කරන්න. එතුමා රෝගයක්ද ඔබට සුවය ලබා දෙයි. ආමෙන්. වෛද්‍යවරුන්ට කරන්න බැරි දේ දෙවියන් වහන්සේ කරයි. ආමෙන්. ලෝයර්ස්ලා පවා ඔයාගේ කේස් එක බැලුවාම ලෝයර් පුටු වෙන්න නැගිටිනවා. ඒකෝත් මේ වගේ කේස් එකක් ලෝයරුත් දැකලා නැහැ. ඒ වගේ කන්ඩිෂන් එක සමහරවිට ඔයා ඉන්නවා ඇති. ඔයාගේ ෆැමිලි ඉෂුව එකක් ඇති. නමුත් එක එක දේවල් ඇති. නැත්නම් ඔයාගේ වීසා ප්‍රශ්නයක් ඇති. ඒකවම ලෝයර්ටත් පිළිතුරක් දී ගන්න බැරුව මගේ අවුරුදු 25කට මේ වගේ දෙයකට මුහුණ දීලා නැහැ කියලා ලෝයර්ස්ලත් කියනවා. නමුත් විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේට තියෙනවා මාර්ගයක්. ආමෙන්. හalleluya. විශ්වාස කරන්න. හalleluya. රතු මූද තමයි. නමුත් එතන මාර්ගයක් තියෙනවා. ආමෙන්. ඒ රතු මූද ඉදිරියේ ඇතුලේ මාර්ගයක් දෙන එක කාටවත් පේන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට ඒක දන්නවා. ආමෙන්. ඔබේ ලයිෆ් එකේත් ඔබට මාර්ගයක් නැහැ තමයි. නමුත් දෙවියන් වහන්සේ ඔයාට මාර්ගයක් තියලා තියෙනවා. හalleluya. ඔබට ඉහළින් ඉන්නව නිලධාරීන්ට පවා සමහර වෙලාවට ඔබට දෙන්න බැරුව ඇති සොලියුෂන් එකක්. නමුත් ඒ සොලියුෂන් එක දෙවියන් වහන්සේ ගාව තිබෙනවා. හalleluya. ඔබගේ ස්වාමි පුරුෂයන්ට භාර්යාවන්ට දරුවන්ට කිසිම විසඳුමක් ලබා ගන්න බැරුව ඔබ ඉන්නවා ඇති. නමුත් දෙවියන් වහන්සේ ගාව හැම එකටම විසඳුමක් තිබෙනවා. උන්වහන්සේ දෙස බලන මනුෂ්‍යයන් කවදාවත් ලැජ්ජාවට පත්වන්නේ නැහැ. හalleluya. ගීතාවලිය 34 අපි කියවලා අපි අවසන් කරන්නට යනවා. Psalms 34 verse 4 to 6. ගීතාවලිය 34 4 වෙනි පදේ ඉඳලා 6 වෙනි පදේ වෙනකන් අපි කියවමු. ගීතාවලිය 34 4 ඉඳලා 6. ස්වාමින් සෙවිමි. ස්වාමින් සෙවීම් උන්වහන්සේ මට උත්තර දී උන්වහන්සේව මම සෙව්වා. උන්වහන්සේ මට උත්තර දුන්නා. මාගේ සියලු බයින් මා මිදුසේක. මට සෑහෙන බය තිබුණා. ඒ හැම බයකින්ම උන්වහන්සේ මාව මිදෙව්වා. ඔහු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. උන්වහන්සේ දෙස බලලා උන් එළිය ලබා ගත්තා. ඔවුන්ගේ මුහුණු කිසි කාලකත් ලැජ්ජා නොවන්නේ. එසේ උන්වහන්සේගේ මුහුණ බලපු අයගේ මුහුණවල කවදාවත් ලැජ්ජාවට පත්වන්නේ නැහැ. මේ දුප්පතා මොර ගැසුවේය. මේ දුප්පතා මොර ගැසුවේ. කවුද මේ දුප්පතා? කියන්නකෝ. කවුද මේ කියන්නේ? දාවිද් කියනවා. මේ දුප්පතා.
එයා කවුද මේක කියද්දී? රජු. රජෙක්. රජතුමෙක් කියන මම දුප්පත. අපි රජුන්ටත් රජු. හොඳයි. දුප්පතා අපි ඉන්නේ අපේ කෝට් සූට් ඔක්කොම දාගෙන තමයි දෙවියන් වහන්සේ ගාවට යන්නේ. දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා තමයි අපි නිකන් මයි ලෝඩ් වගේ තමයි අපි දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඒ මනුස්ස දාවිද් කියනවා මේ දුප්පතා මොර ගැසුවේ බලන්න යටහත්කම ස්වාමින් වහන්සේ ඔහුගේ බස් අසා අසා ඔහුගේ සියලු දුක් වලින් ඔහු ගැලවූසේක. ඔහු සියලු දුක් වලින් ඔහු ගැලවුවා. හලෙලූයා. අඬගසන අයව උන්වහන්සේ ගලවන්නා වූ තැනන් වහන්සේ. හලෙලූයා. ඔබ උන්වහන්සේ දෙස බලපු නිසා දාවිද් කිරා ඔවුන් ලැජ්ජාවටපත් උනේ නැහැ. උන්වහන්සේ දෙස බලපු නිසා උන්වහන්සේ ගැලෙව්වා. උන්වහන්සේ දෙස බලපු නිසා උන්ගේ මුහුණවල් බැවලෙන්ට උන්වහන්සේ තැබුවා. නමුත් මේකම අපේ ප්‍රශ්න මැදයේ මිනිසු ගාවට ගියොත් මිනිසුන් ගාවට ගිහිල්ලා අපේ ප්‍රශ්නේ කියන්න ගියොත් එහෙම තියෙන ප්‍රශ්නේ දෙක කරලා බය කරලා අපි කියනවා කොර කරලා එවනවා කියලා අන්න එහෙම කරලා එවනවා අපිව. නමුත් දෙවියන් වහන්සේට ගාවට යන්න ඕනම ප්‍රශ්නයක් මැදයේ උන්වහන්සේ ගාව සොලියුෂන් එකක් තියෙනවා. ආමෙන්. එකම වචනයි මම ඔබට සෙවණල්ලක් ලෙස මම ඔබ ළඟ සිටිනවා බය නොවන්න. ආමෙන්. මම ඔයාගේ අත අල්ලගෙන ඉන්නවා බය නොවන්න. ආමෙන්. ආමෙන්. මම ඔබගේ උපකාරය බය නොවන්න. ආමෙන්. විසමෙන් නැගිට සිටින කඳු දෙස ඇස්සොක්සවා බලා සිටින්නන්ට අනිවාර්යෙන් පිළිතුරක් තිබෙනවා. හලෙලූයා.